අද වීඩියෝ එකකින් මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන හරිම ලස්සන ට්‍රිප් එකක්. මේ ලේක් එන්ට්‍රන්ස් මෙල්බන් සිටි එකේ ඉඳන් කිලෝමීටර 320ක් ඈතින් තියෙන ඩ්‍රයිව් එක පැය 3මාරක් 4ක් විතර දිගයි. ලොන් ඩ්‍රයිව් එකක්. ඉතින් යනවා නම් ලෑස්ති වෙලා යන්න ඕනේ. ස්පෙෂලි රැයක් දෙකක් නතර වෙනවා නම් තමයි හොඳ. මේ අනකොට අපිට හම්බුණා පොඩි ටවුන් එකක අස්සෙන්ව ට්‍රාන්ස්පෝර්ට් කරනවා. ඒකත් මට දැකපු අලුත් දෙයක් නිසා ඒකෙත් වීඩියෝ එකක් ගත්තා. අපි වැඩි ඉතින් දකින්න හම්බෙන්නේ නැහැනේ එහෙම. ඉතින් ඒක හරිම ලස්සනයි. ඒගොල්ලන් මේවා කාට් එකක දාගෙන අරන් යනවා. ඉතින් ඩ්‍රයිව් එක දිග වුණාට පැය 3මාරක් ඩ්‍රයිව් කළාට අවසානයේදී ලස්සන වීව් එකක් තියෙන තැනකට එනවා මෙන්න මේ වගේ. මේ ඕස්ට්‍රේලියාවේ ඔයාලා මැප් එකේ බැලුවොත් ගිප්ස්ලන්ඩ් ලේක්ස් කියන ඒ ලේක්ස් ටික මුහුදට වැටෙන තැනක්. ලස්සනට මේකේ පේන වීඩියෝ එකේ හරියට ඔයාලා බැලුවොත් දැන් මේ මෙතන මේ ඔය තියෙන්නේ අර ලේක් එක මුහුදට වැටෙන තැන. මෙතන දැන් අපි අද පබ්ලික් හොලිඩේ එකක් ගිය නිසා ගොඩක් ඇක්ටිවිටීස් නැහැ. ඒ වුණාට මෙතන ෂිප්ස් යනවා, ක්‍රූසර්ස් තියෙනවා, ඩයිවිං තියෙනවා, ගොඩක් ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් අද මොකොත් නැහැ. අපි ඉතින් ඒ නිසා ගොඩක් මිනිස්සුත් අඩුයි අපි රිලැක්ස් වෙන්න ගියේ. ඉතින් මේ වගේ ලස්සන වීව්ස්, ලස්සන සීනරිස් ටිකක් නේචර් එක ඔබ්සර්ව් කරලා රෑ නතර වුණෙත් නැහැ. එක දවසින් ආවා. ඒ වුණාට මම රෙකමන්ඩ් කරනවා කවුරු හරි යන කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම නයිට් එකක් හරි දෙකක් හරි නතර වෙන්න ඕනේ. මොකද බලන්න තියෙන දේවලුත් ගොඩයි, කරන්න තියෙන ඇක්ටිවිටීස්ුත් ගොඩයි. ඉතින් මේ ඔයාලට මම ලස්සන සීනරිස් ටිකක් කැප්චර් කරගත්තා. දැන් අදන හරිම පීස්ෆුල්, මිනිස්සු අඩුයි. අපි ඒ නිසා ඇක්ටිවිටීස් මුකුත් කළෙත් නැති නිසා මේ වගේ ලස්සන ප්ලේසස් ටිකක් ඔබ්සර්ව් කළා. මේ අද එක ක්‍රූස් එකක් යනවා පේන්න තියෙනවා. ඒ වුණාට Google එකේ බැලුවොත් නම් ගොඩාක් ටුවර්ස් කලින් බුක් කරන්න ඕනේ, ප්‍රී බුක් කරන්න ඕනේ. දැන් අද පබ්ලික් හොලිඩේ එකක් ඉඳලා ගොඩක් ඒවා ඔල්රෙඩි බුක්ඩ්. ඊට පස්සේ අපි ලේක් එන්ට්‍රන්ස් එක බලලා ඉවර වෙලා මෙතන බීච් එකට ආවා. බීච් එකේ ගොඩක් ටයිම් එක ස්පෙන්ඩ් කළා හවස් වෙනකන්. බීච් එකත් හරිම ලස්සනයි. අපි වතුරට බැස්සේ නැහැ. ඒ වුණාට ඒකේ හරිම සීනටික් වීව් එකක් තිබුණා සන්සෙට් එක වෙනකම්ම. එතන ඒ පරිසරය ඔබ්සර්ව් කරලා අපි ලේක් එන්ට්‍රන්ස් ට්‍රිප් එක එතනින් ඉවර කළා. ඒ දවසේම හවස 3ට 4ට විතර ආපහු එන්න පිටත් වුණා. මොකද එන්නත් පැය 4ක් විතර යනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන් එන්ජොයි කරන්න ඇති කියලා. තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මගේ channel එකට join වෙන්න.